මම අද කතා කරන්න හිතුවේ මේ ඔක්කොම සේල්ස් කරන කට්ටියට සිද්ධ වෙන ලොකු ප්‍රශ්නයක් සම්බන්ධ. මේ ප්‍රශ්නේ මටත් වෙලා තියෙනවා. මගේ යාළුවන්ටත් වෙලා තියෙනවා. මම හිතනවා ඔයාලට ඩෙෆිනිට්ලි මේ ප්‍රශ්නේ එනවා කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඔයා කස්ටමර් කෙනෙක් එක්ක කොටේෂන් එකක් දීලා කස්ටමර් එක කන්ටිනියුස්ලි ෆලෝ කරන් යනකොට එකපාරට කස්ටමර් සයිලන්ස් වෙනවා. මේකට කියනවා ටෙක්නිකල් ටර්ම් එක කස්ටමර් ගෝස්ට් යූ කියලා. ඒ කියන්නේ කස්ටමර් එකපාරට සයිලන්ස් වෙනවා. කස්ටමර් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. යවන SMS එකට රිප්ලයි කරන්නෙත් නැහැ. WhatsApp එකකට රිප්ලයි කරන්නෙත් නැහැ. ඊමේල් එකකට රෙස්පොන්ඩ් කරන්නෙත් නැහැ. තනිකර කස්ටමර් එක පීරියඩ් එකකදී සයිලන්ස් වෙනවා. මේ වෙලේ ඔයාට කරගන්න දෙයක් නැහැ. ඔයා කස්ටමර් ෆලෝ කරනවා, ඔයා ආයෙමත් කෝල් කරනවා. ඊට පස්සේ ඒ කිසිම එකකට කස්ටමර් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. කස්ටමර් කෝල් එක කට් කරනවා. ටික කාලයකදී වෙන්නේ ඔයා ෆ්‍රස්ට්‍රේට් වෙනවා. ඊට පස්සේ ඔයා හිතනවා වැඩක් නැහැ මම මේක කළා. මම ගිව් අප් කරන්න වෙනවා. මට ඒක වෙලා තියෙනවා ඉතින්. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ මේක මේ සේල්ස් ප්‍රොසෙස් එකේ එන කොටසක් කියලා. මේක මේ ප්‍රශ්නයක් නෙමෙයි. right ඔයා මේකට කරන්න ඕනේ ඔයා කස්ටමර්ගෙන් මේ මොකද්ද වෙන්නේ කියලා ඔයා මේ තේරුම් ගන්න ඕනේ. මේක කරන්න ඕනේ උපක්‍රම කිහිපයක් තියෙනවා. මේ මම කියලා දෙන්නම් කොහොමද මේක ටැකල් කරන්න ඕනේ කියලා. මේ වගේ සිටුේෂන් එකකට මුහුණ දුන්නොත් එහෙම. මොකද මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් මේ සේල්ස් ප්‍රොසෙස් එකේදී. මේක වෙලේදී කරන්න ඕනේ ඔයා කලබල වෙන්න එපා. ඔයා ෆ්‍රස්ට්‍රේට් වෙන්න එපා. Don't give up this thing. right what you have to do is you have to take little time. right you have to have a patience. පොඩි වෙලාවක් ඉන්න. ඉඳලා දවස් දෙකකට විතර පස්සේ ඔයා ආයෙමත් කස්ටමර්ට කෝල් එකක් දෙන්න. කස්ටමර්ට කෝල් එකක් දීලා ඔයා අහන්න කස්ටමර්ගෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න. කස්ටමර් මීට් වෙන්න. මීට් වෙලා ඔයා ගිහිල්ලා කස්ටමර්ත් එක්ක වාඩි වෙලා කතා කරන්න ෆේස් ටු ෆේස්. නෝමල් විදිහට කතා කරන්න. කතා කරලා කස්ටමර්ගෙන් ගැන අහන්න කොහොමද කියලා. කස්ටමර් සයිකොලොජිකල් නැත්නම් මෙන්ටල් කම්ෆර්ටබල් සෝන් එකකට ගෙනියන්න. ගෙනිහිල්ලා ඔයා ඊට පස්සේ ප්‍රශ්න අහන්න. මම සර්ට කතා කරා ගොඩක් කාල. මම ඊමේල් එකක් කරුවා ඊමේල් එක රෙස්පොන්ඩ් එකකුත් නැහැ. මම කෝල් කරා සර්ට ගොඩක් වෙලා ඒකත් ආන්සර් කරේ නැහැ. මොකක් හරි මගේ කියන්නේ ප්‍රශ්නයක්ද සර්ට. ඔන්න එතකොට තමයි කස්ටමර් කටයරලා කියන්නේ right this is exactly what has happened කියලා කස්ටමර් එතකොට තමයි හරි විදියට ඔයාට උත්තරය දෙන්න. මේක කරනකොට ඔයාට ඊට පස්සේ පුළුවන් ඔයාගේ මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඉස්සරහට යන්න. හැබැයි මේ කස්ටමර් ගෝස් කරන එක සිද්ධ වෙනවා හැම වෙලේකම මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මේක සිද්ධ වෙන්න පුළුවන් හේතු මගේ මේ අවුරුදු 18ක සේල්ස් අත්දැකීමෙන් මම කියන්නේ මේක සිද්ධ වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් තමයි සමහරවිට කස්ටමර් ඇත්තටම බිසි. ඔයා කතා කරන වෙලේ කස්ටමර් මොකක් හරි වැඩක ඉන්නේ. කස්ටමර්ට ඔයාට ආන්සර් කරන්න විදියක් නැහැ. ඒක. ඊට පස්සේ දෙවෙනි හේතුව වෙන්න පුළුවන් කස්ටමර් සමහර වෙලාවට ඔයාගේ දින්න කොටේෂන් එක වැඩි නිසා ඔයාගේ කම්පියුටර් එක මේ ඕඩර් එක කන්ෆර්ම් කරලා තියෙන පුළුවන්. එතකොට ඒක කස්ටමර් වෙන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර්ට ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඊට පස්සේ ඒක ගැන කතා කරන්න. තුන්වෙනි හේතුව වෙන්න පුළුවන් කස්ටමර් ඇත්තටම ඒ වෙලේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. ඔයා කොටේෂන් එක යවට කස්ටමර්ට ඒ වෙලේ පර්චේස් කරන්න අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. හතරවෙනි හේතුව තමයි කස්ටමර්ට ඒ වෙලේ ඒක පර්චේස් කරන්න බජට් එක නැති වෙන්න පුළුවන්. කස්ටමර්ට සල්ලි නැති වෙන්න පුළුවන් ඒකට ඇලොකේට් කරන්න. ඒක හේතුව. පස්වෙනි හේතුව තමයි possible reasons. කස්ටමර් already confirm කළා ඕඩර් එක ඔයාගේ කම්පිටිටර් එක්ක. හැබැයි කස්ටමර් ඔයත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක නිසා ඔයාට මේක කියා ගන්න බැරුව කස්ටමර් කාලේ ගන්නවා. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මේ කස්ටමර් ගෝස්ට් කරන එක. right? ඒක නිසා මේ කස්ටමර් ගෝස්ට් කරා කියලා කස්ටමර් එකපාරට සයිලන්ස් වුණා කියලා ඔයා මේ සේල්ස් ප්‍රොසෙස් එක අතහැරලා දාලා ෆ්‍රස්ට්‍රේට් වෙලා ගිව් අප් කරන්න අවශ්‍ය නැහැ මේක. right? මේක මට වෙලා තියෙන ඕන තරම්. හැබැයි මම කවදාවත් මේක ගිව් අප් කළා නැහැ. මම කරන්නේ ටික වෙලාවක් අරගෙන ටික දවසක් අරගෙන කස්ටමර්ට කෝල් එකක් දීලා කස්ටමර්ගෙන් අහනවා පුළුවන් ද හම්බෙන්න කියලා. මම කස්ටමර්ව ෆිසිකලි හම්බෙලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන කස්ටමර් එක කතා කරලා කස්ටමර්ව සයිකොලොජිකල් කම්ෆර්ට් සෝන් එකකට ගෙනිහිල්ලා ඊට පස්සේ මම ප්‍රශ්නය අහනවා. මම කතා කරා සර්ට ගොඩක් කාල. සෝ එක කෝල් එකකට ආන්සර් කරේ නැහැ. මම ඊමේල් සෙව්ව 3ක් විතර එක ඊමේල් එක රෙස්පොන්ඩ් උනේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඔන්න එතකොට තමයි කස්ටමර් කටහරලා කියන්නේ මෙන්න මේක තමයි ප්‍රශ්නේ කියලා. එතකොට ඔයාට සැබෑ රීසන් එක නැත්නම් you can understand the real reason why customer has gone silent suddenly. එතකොට ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒක වුණා කියලා ෆ්‍රස්ට්‍රේට් වෙන්න නරකයි. ඔයා මේ කස්ටමර්ගේ ඒක තේරුම් අරගෙන ඔයා ඊට පස්සේ කරන්න ඕනේ. ඒක ආයෙමත් වෙන්නේ නැති වෙන්න වග බලාගෙන ආයෙමත් ඔයාගේ normal process එක continue කරන්න. All right guys. So understand this thing. Don't frustrate. Don't give up. මේක sales process එකේ වෙන normal දෙයක්. ඒක කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට sales career එක successful story එකට යන්න පුළුවන්.